good evening හැමෝටම ස්ක්‍රීන් එක පේනවද ඇහෙනවද? ඇහෙනව නේද හැමෝටම? ස්ක්‍රීන් එක පේනවද? right thank you. අපේ 4 වෙනි සෙෂන් එකෙන් module 4 එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ protecting the organization. කොහොමද organization එකක් අපි protect කරගන්නේ කියන එක. right? ඉතින් ඇත්තටම අපි සෙෂන් එක 9ට විතර තමයි කරන්න හිටියේ. නමුත් climate condition එකත් එක්ක signal issues සහ ළඟට අකුණු ගහන්න ඒ වගේ පොඩි සිටුේෂන් එකක් තිබුණ හින්දා මම චුට්ටක් පැයක් විතර පරක්කු කරලා තමයි සෙෂන් එක ගත්තේ. right. මේ මොඩියුල් එකෙන් අපි කතා කරනවා cyber security අපි ඇති කරන්න පාවිච්චි කරන devices ඊළඟට ඒවට පාවිච්චි කරන්න පුළුවන් approaches මොනවද? Cisco ලගේ පැත්තෙන් මොනවද? මේ cyber security පැත්තට එයාලගේ තියෙන විශේෂතා මොනවද කියන එක. අපි මුලින්ම කතා කරනවා cyber security devices and technologies ගැන. right. මේ devices and security technologies ගැන කතා කරනකොට අපි කතා කරනවා security appliances කියලා જાතියක්. right. Security appliances can be standalone device like a router or software tool that run on a network device. They fall into 6 general categories. මේ security appliance කියන්නේ device එකක්. ඒක router එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් router එකක් ඇතුලේ තියෙන software එකක් වෙන්න පුළුවන්. software tool එකක් වෙන්න පුළුවන්. right. normally අපි පාවිච්චි කරන security appliances කොටස් 6කට අර්ථ දක්වන්න පුළුවන්, වර්ග කරන්න පුළුවන්. එතකොට මේකේ device වශයෙන් කතා කරන දේවලුත් තියෙනවා, physical දේවලුත් සහ software tool පැත්තෙන් කතා කරන කීපයකුත් මේ අතරේ තියෙනවා. පළවෙනි එක අපි ගත්තොත් routers. While a router's primary use is to interconnection various network segments, they usually provide basic traffic filtering capabilities. This information can help you define which computer from a given network segment can communicate with which network segment. router එකක් ගත්තාම ඒ router එකේ inbuilt අපිට දාන්න පුළුවන් securities ප්‍රමාණයක් තියෙනවා. අපි පාවිච්චි කරන 4G router එකක උනත් home broadband එක උනත් අපිට දෙන්න පුළුවන් යම් කිසි security ප්‍රමාණයක් ඒක ඇතුලේ තියෙනවා. Mac base security එක දාන්න පුළුවන්. තව කවුරු හරි මේකට attack කරනවා නම් එහෙම නැත්නම් තව කවුරු හරි unauthorized access එකකට ඊට අමතරව සමහර sites block කරන්න පුළුවන්. ඒ වගේ features තියෙනවා routers වල. ඊට පස්සේ අපි බහුලව කතා කරනවා මේ firewalls කියලා එකක්. Can look deeper into the network traffic. දැන් router එක ගත්තොත් router එකට හැම එකක්ම කරන්න බෑනේ. router එක network different network connectivity එකක් කරන්න ඕනේ. right. ඒකත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මේ security appliances වල firewalls කියලා જાතියක් හදලා තියෙනවා. ඒ special device එකක් මේ cyber security වලටම අදාළව. right. ඊට පස්සේ instruction prevention system IPS system uses a set of traffic signatures that match and block malicious traffic and attacks.
දැන් මේ firewalls ඇතුලේ තියෙනවා මේ instruction prevention system එකක්. මේ firewalls ඇතුලේ යාළගේ database එකක් maintain කරනවා. ඒ tool එක use කරගෙන යාළගේ signatures update කරගන්නවා. malicious traffics and attacks වලට. ඒවා update කරගෙන automatic ගොඩක් ඒවා වළක්වනවා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හැමෝම අහලා තියෙන එකක් මේ VPN කියන එක. virtual private network එක. VPN system let remote employees use a secure encrypted tunnel from their mobile computer and securely connect to the organization network. මේ VPN software එකක් VPN application එකක් use කරලා අපි communicate කරගත්තොත් computers දෙක ඒ device දෙක අතර සිද්ධ වෙන ගනුදෙනු සියලුම ගනුදෙනු encrypt වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ tunnel එකක් ඇතුලේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකත් අපිට එක security එකක්. ඊට අමතරව අපිට normally අපි PC එකට use කරන්න ඕනි anti malware නැත්නම් anti virus එකක්. this system use signature. දැන් virus කියන්නේ cyber security ගැන දාලා තමයි අපි අද කතා කරන්නේ. වර්තමානයේ වෙන විට හැම එකක්ම cyber security අදාළව තමයි කතා කරන්නේ. anti malware නැත්නම් anti virus එහෙම නැත්නම් අපි කියනවා virus guard එක කියලා සරලව කිව්වොත් ඒ virus guard එකත් කරන්නේ මොකක්ද? මේ malicious codes එළියෙන් එන ඒවා ඒ attacks ගොඩක් වෙලාවට identify කරලා ඒවා වළක්වන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් ආපු එකක් ඒක clean කරන්න කටයුතු කරනවා. ඊට අමතරව other security devices තියෙනවා. web වලදී email වලට වෙනම devices තියෙනවා, hardware devices තියෙනවා, සහ applications උත් තියෙනවා. encryption decryption devices තියෙනවා, client access control servers ඔය අපි use කරන අර key code එක වගේ right key code එක වගේ තියෙනවා. ඊළඟට barcode RFID මේ වගේ security management system සහ තව security devices ගොඩාක් තියෙනවා වර්තමානයේ වෙනකොට. right මේ firewalls අපි ගත්තොත් ඉස්සර කාලේ අපි බෙදලා තිබුණා විවිධ වර්ගවලට. දැන් නම් හැබැයි එහෙම මේ network firewalls transport layer firewalls කියලා එහෙම ඉන්නේ නැහැ. මීට කාලයකට කලින් මේ firewall devices නිර්මාණය කරා මේ වෙන වෙනම layers වල attack වළක්වන්න. In computer networking, a firewall design control or filter which communication are allowed or which communication are denied. මොකක්ද allow කරන්න ඕනේ සහ මොකක්ද deny කරන්න ඕනේ කියන එක මේ firewall එකෙන් තමයි තීරණය කරන්නේ. එතකොට මේ network layer firewall එකක් ගත්තොත් එයා IPs දෙපැත්තෙම source සහ destination IPs base කරගෙන තමයි එයා මේ filtration එක කරන්නේ. right ඊට පස්සේ transport layer ගත්තොත් filter communication based on source and destination data ports and connection instead. and මේ data යනකොට අපි පාවිච්චි කරන service එකේ port numbers අනුව ඒක analyze කරලා ඒකේ අවශ්‍ය deny හෝ allow කිරීම කරනවා නම් අපි කියන transport layer firewall එකක් කියලා. application layer firewall එකකින් කරන්නේ මොකද්ද? මේ අපි use කරන applications පදනම් කරගෙන allow හෝ deny කරන එක. context layer firewall කියන්නේ filter communication based on the user device role application type and grid profile. user එහෙම නැත්නම් user ගේ device එක එහෙම නැත්නම් user ගේ role එක user use කරන applications types අනුව අපිට පුළුවන් නම් මේ security එක up කරන්න අපි ඒකට කියනවා context aware layer firewall එක. proxy server එකක් කියන්නේ internet manage කරන්න පාවිච්චි කරන web content එක manage කරන්න පාවිච්චි කරන server එකක්. ඒකට proxy server එක හරහා filter කරලා තමයි users ලට internet එක දෙන්නේ. ඒකට proxy server කියන්නේ ඇත්තටම එයා software base tool එකක්. firewall කියන්නේ hardware based tool එකක්. reverse proxy server placed into front web servers. Reverse proxy servers protect, hide, offload and distribute access to web servers. මේ proxy server use කරන සාමාන්‍යයෙන් අපි internet users ලා manage කරන්නනේ. හැබැයි reverse proxy servers use කරන්නේ මොකටද? servers වල web servers වල protection එකට. reverse attack
ඊට පස්සේ net firewall කියලා තියෙනවා. For hide or masquerades the private address of network host. ඒ කියන්නේ අපි දන්නවා net කියලා concept එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ private address එක public එකකට transfer වෙනවා. අපි each and every time අපි හැම වෙලාවෙම ඉන්ටර්නෙට් එකට යනකොට ඉන්ටර්නෙට් එකට යනකොට හැම වෙලාවෙම වෙනස් වෙනවා. එතකොට මේ net firewalls වෙනම තිබුණා. ඊට පස්සේ host based firewall වෙනම තිබුණා. single base operating system එකක් පදනම් කරගෙන එයාව analyze කරලා ඒ හරහා filtrations දෙන්න. right? ඊට අමතරව අපි කතා කරනවා port scanning කියලා. In networking, each application running on a device is assigned an identifier called a port number. This port number is used on both ends of the transmission to pass the correct data to the correct application. Then අපි normally port එකක් කියලා කියනෝනේ physically අපි ඔය wire එකක් connect කරන port එකට. right? ඒත් port තමයි. හැබැයි network field එකේ අපි පාවිච්චි කරන service එක අනුව උදාහරණයක් අපි download එකක් ගන්නවා නම් ඒ වෙලාවේදී FTP. අපි web browse කරනවා නම් ඒ වෙලාවේදී HTTPS. right? අන්න ඒ අපේ ගන්න service එකට අනුව ඒ service එකට අදාළව port number එකක් තියෙනවා. ඒ service එක identify කරගන්න. downloading එකක් නම් FTP. ඒකට 21. web browse කරනවා නම් HTTPS වලින් 443. right? ඔය වගේ reserved කරපු ports තියෙනවා. එතකොට මෙන්න මේ port scan කරන්න පුළුවන් අපිට. මොකද අපි use කරන ports වලට අමතරව our ports මොනවා හරි run වෙනවද කියලා අපිට check කරන්න පුළුවන්. මොකද මොනවා හරි viruses අපේ ඇතුලේ run වෙනවද කියලා හොයාගන්න. right? download or launch a port scanning, port tagging tools, nmap ඒ වගේ ගොඩක් තියෙනවා. බහුලව අපි පාවිච්චි කරන්නේ network mapping එහෙම නැත්නම් nmap කියන tool එක. free open source tool එකක් nmap කියන එක. The scan will report any running services such as a web or email services and their port numbers. එතකොට මේ scan කරනකොට මේකේ source IP එක, destination IP එක, මේ ports තව ගොඩාක් විස්තර මේකෙන් අපිට ගන්න පුළුවන්. The scan also report one of the following response. Open or accepted. දැන්ට service එක running. Close or denied කියන්නේ දැනට ඒක running condition එකේ නෙවෙයි තියෙන්නේ. Filtered or dropped කියන්නේ block කරලා තියෙනවා firewall එකේ. එතකොට වර්තමානයේදී ගොඩක් ලෝකේ පාවිච්චි කරන free software එකක් තමයි nmap කියලා කියන්නේ. මේක තමයි port scanning වලට වැඩිපුරම ලෝකේ පාවිච්චි කරන free software එක. මේ nmap එකකින් ස්කෑන් කරාම මෙන්න මේ වගේ report එකක් තමයි එන්නේ. මෙන්න මේ report එක වගේ එකක්. එතකොට මේකේ තියෙනවා open ports 21 22 25 80 443 right අන්න ඒ වගේ. අවශ්‍ය ටික අපිට check කරලා බලන්න ඕන. ඊළඟට අපි කතා කරනවා instruction detection and instruction prevention කියලා එක. IDS IPS කියලා කියන්නේ. right? instruction detection system එක කියලා කියන්නේ මොකක්ද? මේ firewall එකක් අපිට use කරන්න පුළුවන් ක්‍රමවේදයක් කීපයක් තියෙනවා. IPS mode එක සහ IDS mode එකට දාන්න පුළුවන්. instruction prevention system IPS වලට දැම්මොත් මොකද වෙන්නේ? router එකෙන් එන කෙලින්ම internet එක firewall එක හරහා filter කරලා තමයි network එකට දෙන්නේ. එතකොට instruction prevention කියන්නේ එන ඕන attack එකක් prevent කරනවා. ඇතුළට එන්න කලින්ම remove කරලා දානවා. නැත්තම් block කරනවා. ඔකට අපි කියනවා instruction prevention කියලා. IDS කියලා කියන්නේ මොකක්ද? instruction detection. එතකොට මේ මූඩ් එකට නෙමෙයි අපි firewall එක දාන්නේ. firewall එක internet switch එකට connect වෙනවා. normally අපේ firewall එකත් switch එකට connect වෙනවා. අතින් අන්නේ වෙලාවේදී firewall එකේ detect කරලා තමයි ගන්න. එතකොට attack එකක් ආවහම තමයි යා detect කරන්නේ.
IPS can block or deny traffic based on a positive rule signature match. One of the most well-known IPS IDS system is Snort. Snort කියලා software එකක් තියෙනවා. The commercial version of Snort is Cisco Sourcefire. Sourcefire can perform real-time traffic. Commercial version. Snort එකේ commercial version එක තමයි Cisco Sourcefire කියලා තියෙන එක. ඒතකොට Cisco ලගේ product එකක් තියෙනවා. Port analysis කරන්න පුළුවන්. ඒ analysis කරලා report අරගෙන අවශ්‍ය විදියට අපිට කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ real time detection කියලා කියනවා. අපි many organizations today cannot detect attack until delay or even months after they occur. වර්තමාන වෙනකොට attack එකක් එනවා නම් ඒ attack එක immediately අපිට අඳුර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක ඇවිල්ලා මාස ගානකට සති ගානකට දවස් ගානකට පැය ගානකට පස්සේ අඳුර ගන්නකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒ නිසා අපි එතෙන්ට යන්නේ වර්තමානයේ වෙන real time detection එකක් අපිට අවශ්‍ය වෙනවා. Detecting attacker is a real time requires actively scanning for attacks using firewall and IDS IPS networking device. It would help if you also use next generation client and server malware detection with connection to online global threat centers. Right. එතකොට මේ real time detections වලදී අපි කියන්නේ මේ cloud enable firewalls use කරන්න. මොකද එයා automatically එයාගේ signatures නැත්නම් databases update කරගන්නවා. DDoS is one of the most potential attack requiring real time detection and response. DDoS එක ඒ වෙලාවේ real time එකේදී අඳුරගත්තේ නැත්නම් අපි ඒක block කරේ නැත්නම් server එක stuck වෙන්න පුළුවන්. server එකෙන් දෙන reply එක නැති වෙන්න පුළුවන්. එයාට reply දී ගන්න බැරි වෙන්න පුළුවන්. DDoS attack එකේදී ඒක තමයි වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම අපි real time detection එකට යන්න ඕනේ කියන එක. right? Protecting against malware. One way defending against zero-day attack and advanced persistent series APTs is to use an enterprise level advanced malware detection solution like Cisco's Advanced Malware Protection AMP3 Grid. Cisco ලගේ තියෙන තව software tool එකක් අපි කියනවා ඒකට AMP එහෙම නැත්නම් Advanced Malware Protection කියලා. The client server software can deploy on host endpoints as a standalone server or on other network devices, analyzes millions of files and correlate them against hundreds of millions of their interrupted malwares affecting the behavior that revel in an APT. This approach provides global view of malware attacks, campaign and distributions. Secu Operations Center team. The Trade Grid allows the Cisco Secu Operations Center to team gather more accurate, actionable data. Cisco Operations Center team එකක් කියලා ඉන්නවා. එතකොට මේ team එකට මෙන්න මේ අපේ data analyze කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව incident response team කියලා අපි කියනවා. The incident response team has access to forensically helpful information from which it can more quickly analyze and understand suspicious behaviors. Incident response team එක අපි ඉස්සෙල්ලා කතා කරන secure operation center team එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා සහ immediately යාලා ප්‍රතිචාර දක්වනවා. Incident response team. Threat intelligence team. Using this analysis, the threat intelligence team can proactively improve the organization's security infrastructure. ඊට පස්සේ මේ analysis එකෙන් පස්සේ මෙයාලට තව මෙයාලගේ capacity එක වැඩි කරන්න පුළුවන්. right? ඊට අමතරව security එක infrastructure එක update කරගන්න පුළුවන්. Security infrastructure engineering team. Overall, the security infrastructure engineering team can consume and act on threat information faster, often in an automatic way. Security infrastructure engineering team එකක් කියලා ඉන්නවා. එතකොට එයාලා immediately මේ වැඩේට involve වෙලා වැඩ කරන්න ඕනි. Security best practices. Many national and professional organizations have published list of security practices
You can find some of the most helpful guidelines in organization reports, repositories such as the National Institute of Standard and Technology, NIST Computer Security Resource Center. Perform a risk assessment. මේ වගේ security best practice එකට කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ අවදානමට පෙර සූදානම් කියලා. එතකොට ඔයාට හිතෙනවා නම් මගේ මේ network එක එහෙම නැත්නම් මගේ මේ computer net මම වැඩ කරන මේ computer එක නැත්නම් computer set එක අනාරක්ෂිත බවක් තියෙනවා නම් අපිට පුළුවන් risk assessment එකක් ක්‍රියාත්මක කරන්න. Knowing and understanding the value of what you are protecting will help to justify security expenditures. එතකොට අපිට පුළුවන් මේ වැදගත්ම දත්ත කොහොමද ආරක්ෂා කරගන්නේ කියන තැනට යන්න. Create a security policy. Clearly outline the organization rules, job roles, responsibilities and employee expectations. හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම අපි security policy එකක් ඕනම organization එකකට තියෙන්න ඕනේ. ඒක තමයි rules තියෙන්නේ. මොනවද job roles තියෙන්නේ. right? ඒ වගේ දේවල්. Physical security measure restrict access to networking, closets and server location and fire suppression. Physically measure ගත්තොත් මොකද වෙන්නේ? මේ server locations and fire suppressions ගැන අවධානය යොමු කර යුතුයි. Human resource security measures ඊළඟට humans ලාගෙන් වෙන්න පුළුවන්. employees ලාගෙන් වෙන්න පුළුවන් ඒවට අපි කියනවා human resource security measures. එතකොට ඒවත් අපිට security best practice විදියට තියාගන්න ඕනේ. Perform and test backup. නිතරම backups ගන්න ඕනේ අපි. right. Maintain security patches and updates. නිතරම මොකද කරන්න ඕනේ? operating system එකේ වෙන්න පුළුවන්, virus guard එකේ වෙන්න පුළුවන් නිතරම update කරන්න ඕනේ security patches. security patches කියන්නේ අර update එක ඒ update එකට තව කියන තවත් තමයි. employee access control. ඊළඟට මේ employee ලාට දෙන්න ඕනේ access කාටද මේ computer එකේ මේ වැඩේ කරන්න පුළුවන්, මේ වැඩේ කරන්න පුළුවන්. priority එක සහ access එක අපිට control කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ users ලාට අපි කියන්න ඕනේ හොඳ password වල දාලා තියාගන්න. ඒ වගේ අවශ්‍ය විදියට අපි එයාලට අවශ්‍ය ටික දෙන්න ඕනේ. regular test incident response. මේ ටීම් එකෙන් තමයි මොකද කරන්නේ? incident එකක් මොනවා හරි ආවොත් remote හරි log වෙලා immediately ඒක resolve කරන්න support එක දෙන්න. ඊට අමතරව implement network monitoring analytics and management tool. අපිට network එකක් monitor කරන්න analysis කරන්න සහ මේ network එක manage කරන්න අපිට software tools use කරන්න පුළුවන්. implement network security device. අපිට පුළුවන් next generation routers, firewalls, ඒ වගේ security appliance මේ network එක ඇතුලේ high කරන්න. implement a comprehensive endpoint security solution. use enterprise. ඒ කියන්නේ virus guard එකක් හොඳ එකක්. right? හොඳ අපි purchase කරලා ගතිපු හොඳ virus guard එකක් implement කරන්න පුළුවන්. right? ඒ මොන දේ කරත් වැඩක් නැහැ. security එක ගැන users ලාට තියෙන අවබෝධය නැත්තම්. එතකොට ඊළඟ කාරණාව තමයි users ලාව educate කරන එක. right? cyber security ගැන training දෙන්න පුළුවන්. right? ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. educated users ලා ටිකක් අපිට හදාගන්න. data encryption. ඊට අමතරව අපි email spam වලින් පරිස්සම් වෙන්නත් ඕනි වගේම data encryption ගැන සැලකිලිමත් වෙන්නත් ඕනි. sensitive informations data එළියට යන්නේ නැහැ encryption එකක් තිබුණා. right. ඊළඟට අපි කතා කරන මේ behavior approach cyber security එකට තියෙන behavior approach එක මොකක්ද කියන්නේ? Behavior based security is a form of threat detection that
captures and analyzes the flow of communication between user, the local network, and a local or remote destination. Any changes in normal behavior pattern are regarded as anomalies and may indicate an attack. Behavior based security එකක් තියෙනවා නම් threat detection එකක් තියෙනවා නම් අපි හිතනවා මේක capture කරලා අපිට හොඳ view එකක් අපිට ගන්න පුළුවන් කියන එක. right එතකොට behavior එක මේ router එක මේ switch එක right මේ PC එක මෙයාගේ behavior check කරලා තමයි අපි මේ වැඩේ කරන්නේ. behavior එක. එතකොට මේ cyber security වලදී මේ honeypot එකක් කියලා කියන එක බොහොම ජනප්‍රිය මාතෘකාවක්. right ඇත්තටම honeypot එකක් කියලා කියන්නේ මොකක්ද? ඇතුලේ තියෙන server room එකේ තියෙන physical servers අපි දන්නවා. අන්න ඒ physical original තියෙන server එක වගේම virtualize කරපු network අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ hacker කෙනෙක් attack කරනවා නම් අපේ major server එකට අපි හදනවා fake site එකක්. fake site එකක් හදලා ඒකේ fake server එකක් දාන්න. ඒක තමයි honeypot කියලා කියන්නේ. එතකොට hacker attack කරන්නේ කොතෙන්ටද? අපේ username සහ password වල match වෙන්නේ නැති තැනක් තිබුණා. එතකොට hacker හරි ආසාවෙන් ඇවිල්ලා hack කරාට වැඩක් නැහැ. fake network එක තමයි hack කරලා තියෙන්නේ. original network එක security කරලා තියෙනවා. right? ඔය honeypot එක කියන්නේ මොකද්ද? hacker ආකර්ෂණය කරගන්න original network එක වගේ fake network එකක් ඇතුලේ නිර්මාණය කරන එක. අපි Cisco ලගෙන් බැලුවොත් මේ behavior based security එකට මොකද්ද කරන්න පුළුවන් කියලා. Cisco Cyber Threat Defense Solution Architecture. This security architecture uses behavior based detection and indicate to provide greater visibility, context and control. The aim is to know who is carrying out the traffic, what attacker they will performing, and where, when, and how the attack is you taking the place. The security architecture uses many security technologies to achieve this goal. Right. Cisco ලගේ තියෙනවා මොකද්ද? behavior based detection system එකක්. context and control ගන්න පුළුවන්. The aim is to know who is carrying out data. කවුද මේකේ data ගෙනියන්නේ කියන එක. What attacks they are performing and where, when, and how the attackers taking place. The security architecture uses many security technologies to achieve this goal. behavior based detection එක කරේ මේ users ලගේ behavior එක මත පදනම් වෙලා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි ඔකට කියනවා cyber threat defense solution architectures කියලා. ඊට පස්සේ net flow එක ගැන අපි කතා කරනවා. The uses of net flow technology is to gather information about data flowing through a network, including who and what devices are in the network and when and how users or devices access the network. network එක ඇතුලේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේ කවුරු හරි මේකට attack එකක් දුන්නොත්. right එහෙම වෙන්න පුළුවන්. NetFlow is an essential component behavior based detection for and analyze switches, routers and firewalls equipped with NetFlow can report information about the data entering, leaving and traveling through the network.
Switches, routers, and firewalls equipped with NetFlow can report information about data. Right? මේ NetFlow එකේ ඊට අමතරව මේ switches, routers, firewalls වල equipment වල සිද්ධ වෙන NetFlow එකත් handle කරනවා. This information is sent to NetFlow collectors that collect, store, and analyze NetFlow data, establish baseline behavior on more than 90 attributes, such as source and destination IP addresses. Right. මේ behavior approach එකේදී මේ NetFlow එක ගොඩක් වැදගත් වෙන සාධකයක්. right? මේ data analyze කරන වෙනමම අපි හදාගත්ත ක්‍රමවේදයක් තමයි මේ NetFlow එක හරහා සිද්ධ වෙන්නේ. penetration testing මේකත් ගොඩක් වෙලාවට ඔයාලා අහලා ඇති මේ penetration testing කියන වචනේ. Penetration testing, commonly known as the pen test, acts as a computer system network or organization for security vulnerabilities. Hacker කරනවා වගේම attack එකක් දෙනවා. Internally අපි ඇයි තියෙන අඩුපාඩු අඳුරගන්න. ඕකට අපි කියනවා penetration testing කියලා. Hacking කියන්නේ unknown person කෙනෙක් unauthorized access කරාම. Penetration testing කියන්නේ ඒක නෙවෙයි. ආයතන ඇතුළෙම ඉන්න security engineer ආයතනයේ permission ඇතුව hack කරනවා මේකේ තියෙන දුර්වලතා අඳුරගන්න. right මේකදී step 1 එක විදියට අපි කතා කරන්නේ. Pen tester gathers as much information as possible about a target system or network, its potential vulnerabilities, exploit to use against it. Penetration testing කරද්දී මොකද කරන්නේ? අපේ target system එකට අදාළව එකතු කරගන්න පුළුවන් සියලුම දේවල්, සියලුම සාක්ෂි, සියලුම තොරතුරු මොකද කරන්නේ? එකතු කරගෙන හොයනවා කොතනද vulnerability එකක් තියෙන්නේ. right? This involves conducting passive active surveillance and vulnerability research. මේ vulnerability එක අඳුර ගන්න එක තමයි පළවෙනිම රාජකාරිය. ඊළඟ scanning. The pen tester carries out active reconnaissance to probe a target system or network and identify for potential weakness which, if exploited, could give an attacker access. පාවිච්චි කරොත් strong නොවන username passwords ඒ වගේ දේවල් මොකද වෙන්නේ? weakness එකක් වෙන්න පුළුවන්. Active surveillance may include port scanning, vulnerability scanning, identify the user, system and admin. right? surveillance system active එකකදී මොකද වෙන්න ඕනේ කියලා තමයි මේ කියලා තියෙන්නේ. port scanning එක නිතරම on එකේ තියෙනවා. තුන්වෙනි එක තමයි gain access. The pen tester will attempt to gain access to target system and sniff network and using various methods to exploit the system, including launching an exploit with the payload into the system, breaching physical barriers to access, social engineering, exploit website vulnerabilities. right ඔන්න ඔය වගේ දේවල්. penetration tester නැත්තම් white hacker කියන කෙනා. ඊට පස්සේ hacker මොකද කරන්නේ? මේ access එක ගන්න.
Launching an exploit with the payload onto the system, breaching physical barriers to access, social engineering, exploit website vulnerabilities, software hardware vulnerabilities, and misconfigurations, breaching access control security, crack weak encrypted Wi-Fi. මේ access එක හම්බුනායින් පස්සේ මොනවද මේකේ කරන්න පුළුවන් කියන අදහස තමයි මේකෙදි තියෙන්නේ. Step 4 එක maintain කරන්න ඕනේ. දැන් attack කළා විතරක් හරියන්නේ නැහැ. ඒ attack එක maintain කරන්න ඕනේ. When this infrastructure is in place, the pen tester will then gather the data they consider valuable. Analyze the reporting, the pen tester will provide feedback. දැන් මේ penetration tester මෙයාගේ මේ checking එක ඉවර වෙලා දෙන්න ඕනි feedback එකක් සහ report එකක්. right? ඒකත් අත්‍යවශ්‍ය වෙන සාධකයක්. Impact reduction. While most organizations today are aware of common security threats and put considerable effort into preventing system, no security practice are foolproof. For organization must prepare to contain damages when a security breach occurred, and they must act fast. Communication issues මොනවද දෙන්න පුළුවන්? Communication ප්‍රශ්න එන්න පුළුවන් නේ. ඔය වගේ ප්‍රශ්න. Clear නැහැ කියන එක. නැත්නම් clearly පැහැදිලි කරන්නේ නැහැ මේ කියන එක. Be serious and accountable. Response to the breach honestly and genuinely, taking the responsibility where the organization is at fault. මේ වැරද්දක් තියෙනවා කියලා හරියට identify කරගෙන ඒක පිළි අරගෙන මොකද කරන්න ඕනේ? මේක නිවැරදි කරන්න උත්සාහ කරන්න ඕනේ. ඕක තමයි image reduction කියලා. එහෙම නැත්නම් අපේ image එකට මොකද වෙන්නේ? අනේක සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. details provide කරන්න ඕනේ පුළුවන් තරම්. මොකද්ද මේ attack එක ඇති වෙන්න හේතු කියලා හොයන්න ඕනේ. ඊට පස්සේ අර ඉගෙනගත්ත දේවල් මේකට apply කරලා බලන්න ඕනේ මේ hacking එක නවත්තන්න පුළුවන්ද? remove කරන්න පුළුවන්ද? හැම වෙලාවෙම check recheck. employees ලා, partners ලා, clients ලා සියලු දෙනා දැනුවත් කරන්න ඕනේ. වැඩසටහන් තියලා. cyber security ගැන. එතකොට අපිට තියෙන ආරක්ෂාව වැඩි. ඊට අපි කතා කරනවා risk management කියලා එකක්. risk management. The formal process of continuously identifying and assessing the risk reduce the impact of threats and vulnerabilities. You cannot eliminate the risk, but you can determine acceptable levels by weighting up the impact of the threat with the cost of implementing, controlling, mitigating it. The cost of power should always be at most the value of the assets you are protecting. මේ risk management එකේදී මොකක්ද කියන්නේ? මේ vulnerabilities වලින් එහෙම නැත්නම් මේ threats වලින් තියෙන බලපෑම අවම කරගන්න එක තමයි risk එක manage කරනවා කියලා කියන්නේ. Frame the risk. Identify threats that increase risk. Threats include process, product, attack, and potential failure of disruption of service, negative perception of the organization reputation, potentially legal liability, or loss intellectual property. ඊට පස්සේ අර threat එක අඳුර ගන්න උත්සාහ කරන්න ඕනේ.
ඊට පස්සේ access the risks, determine the severity that each threat process. For example, some threat may be an entire organization to a stand still, while other may be only minor inconvenience. You can prioritize risk by assessing the financial impact or scale effect on the organization operations. Right? එතකොට හොඳට මතක තියාගන්න ඕනේ හැම වෙලාවෙම some threats may bring an entire organization to stand still, while other organization may only minor inconvenience. එතකොට prioritize කරන්න ඕනේ අවශ්‍යම දේවල් prioritize කරලා තමයි දෙන්න ඕනේ. Right? Response to the monitor the risk. ඊළඟට මොකද කරන්නේ? මේ risk එකට response කරන්න ඕනේ අපි. මෙයා remove කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. Monitor the task. Continuously review and risk reduce through the elimination. ඊළඟට මොකද කරන්නේ? monitor කරලා අවශ්‍ය ඒවා ටික ඉවත් කරලා දාන්න. Right. Finally අපි කතා කරනවා දැන් මේ අපි කතා කරපු Cisco ලගේ යාළගේ පැත්තේ මොනවද තියෙන්නේ මේ approach එක කියලා. Cisco CSIRT කියන program එක. නැත්නම් අපි කියනවා large organization එක. CSIRT review and response to computer society right. එතකොට මෙන්න මේ CSIRT කියන incident response team එකක් ඉන්නවා Cisco ලගේ. Review and response to computer security incidents report. Cisco CSIRT goes a step further and provide proactive threat assessment, mitigating planning incident. එතකොට මේ software එක use කරලා එහෙම නැත්නම් මේ team එක use කරලා මොකද කරන්නේ? analysis කරලා reports අරගෙන ඒවා analysis කරලා අදාළ අංශවලට යොමු කිරීමක් කරනවා. Cisco CSIRT takes proactive approach, collaborating with the Forum of Incident Response and Security Teams, the National Safety Information Exchange. Right? මේ කියන ආයතන ඔක්කොගෙම එකතුවක් වෙලා තමයි මේ CSIRT කියන organization එක නැත්නම් මේ team එක run කරන්නේ. Several national and public CSIRT organizations like a third division of the Software Engineering Institute of Carnegie Mellon University and available to help organization and national CSIRT develop, operate and improve their incident management capability. මේ සමහර රටවල් වල ගත්තොත් යාළගේ සර් ටීම් එකක් ඉන්නවා. ඊට අමතරව යුනිවර්සිටි එකක් සමහර රටවල් වල සපෝට් කරනවා මෙන්න මේ වැඩේට. ඊට අමතරව අපි කියනවා security playbook කියලා. One of the best way to prepare for a security breach is to prevent it. Organization should be guides on the following. දැන් අපි මේ තියෙන දුර්වලතාවයක් හොයාගෙන ඒක හැදුවා කියනකො ඒක ප්‍රිවෙන්ට් කරා කියනකො. එතකොට ඒ ඩීටේල්ස් ටික මොකද කරන්න ඕනේ? අපි ලියලා තියාගන්න. in writing අපි ලියන්න. How to identify the system? කොහොමද මේක අපි identify කරගත්තේ? මොන ක්‍රමද use කරේ මේක identify කරගත්තේ? The implementation of safeguard and personal trains. ඊට පස්සේ කොහොමද මේක අපි implement කරේ? A flexible response plan that minimize the impact and damage in the event of security breach. The security breach එක
right මේ දුර්වලතාවය minimize කරන්න කොහොමද අපි කටයුතු කරන්නේ placing the security measures and process must happen in the aftermath of the security breach මේක හැදුවෙන් පස්සේ ඊට පස්සෙත් අපි කාලයක් මේක චෙක් කරලා බලන්න A security playbook is a collection of repeatable queries of reporting, outline a standardized incident detection and response process. ඒ කියන්නේ මේකේ වෛරස් එකක් ආව නම් ඔන්න වෛරස් එකක් ආවා අපි මේ වෛරස් ගාඩ් එකකින් ස්කෑන් කරා ඒක හරි ගියේ නෑ තව වෛරස් ගාඩ් එකක් දැන් මේකේ ඔහොම ඒ වෛරස් එක අපි ලියාගෙන යන එකට තමයි ඇත්තටම මොකද security playbook එකක් කියලා කියන්නේ. මේ playbook එක ඇතුලේ highlight how to identify and automate the response. මේ common threats කොහොමද අපි identify කරගත්තේ කියලා. Describe and clearly define inbound and outbound traffic. ඊට පස්සේ මේ inbound සහ outbound traffic එකත් අපි මතක තියාගන්න ඕනේ. Provide summary information include trends, static and count, provide usable and quick access to key statics and metric, correlate the event across all relevant data sources. Clearly අපි මේ වැඩේ identify කරගෙන මේ traffic එක identify කරගන්න ඕනේ inbound සහ outbound කියන එක. ඒ කියන්නේ ඇතුළට එන ඒවා සහ එළියට යන ඒවා. ඊපස්සේ summary informations අපි maintain කරන්න ඕනේ. අලුතෙන් ඇවිල්ලා තියෙන trends මොනවද? අන්න ඒ වගේ සාධක. Providing usable and quick access to key static and metrics. Correlate event across the all relevant data sources. Quick access එක සමහර පුංචි device වලට තියෙනවා. right ඊට අමතරව අපිට මේ events ටික අදාළ relevant data source එකට apply කරන්න පුළුවන්. මේ incidents detection සහ prevention කරන්න tools කීපයක් තියෙනවා. අපි ඔය SIEM කියන්නේ එකක්, DLP කියන්නේ තව එකක්. System collects and analyzes securities alerts, logs and other real-time historical data from security device on the network to facilitate early detection of cyber attack. මේ SIEM කියන එකෙන් මොකද කරන්නේ? නුදුරු අනාගතයේදී ඇති වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන attack එක සම්බන්ධව තොරතුරු හොයලා ඒක වළක්වන එක. ඊට අමතරව අපි DLP කියලා කියන මොකද data loss prevention කියන එක. System is to stop sensitive data from being stolen from escaping a network. right මෙන්න මේ data loss prevention එහෙම නැත්නම් DLP කියන setting එක යටතේ අපි වැඩ කරොත් මොකද වෙන්නේ? data loss වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. right Cisco ISC and TrustSec. Cisco Identity Service Engine එහෙම නැත්නම් ISC and TrustSec enforce user access to network resources by creating role-based access control policies. right මේ Cisco ලගේ තියෙන මේ service එක use කරලා අපිට පුළුවන් මොකක්ද? network resources වලට තියෙන access ටික control කරන්න. control policies ටිකක් හදාගෙන. right ඉතින් ඔන්න ඔය ටික තමයි අද දවසේ අපි කතා කරේ. right මේ කතා කරේ Cisco ලගේ approach එකනේ ඇත්තටම. ඊට වඩා මම මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන පුංචි කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ ශ්‍රී ලංකා සර්ට් කියන ආයතනය. Cisco note එකටම අදාළව මම මේ කතා කරන්නේ මොකද ඒක global note එකක් නේ. එතකොට මේ Cisco ලගේ කියන මේ devices වලින් support ගන්න බෑ. අපිට firewall එකක් අපි use කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. organization එකක් ඇතුළේ ලොකු organization එකක් ඇතුළේ firewall එකක් අනිවාර්යෙන් use කරන්න ඕනේ.
right? එතකොට ඒ වගේ network එකක් ඇතුලේ firewall එකක් අපි use කරනවානේ. ඊට අමතරව ලංකාවේ ඇතුළතදී අපේ ඕගනයිසේෂන් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පර්සනලි වෙන ඇටැක් එකක් සෝෂල් මීඩියා වලින් එන්න පුළුවන්. ඔය වගේ නොඑක ආකාරයෙන් අපිට තර්ජන එන්න පුළුවන්. ඒ ඔක්කොම සයිබර් සිකියුරිටි වලට තමයි කතා කරන්නේ. අපි හිතමු Facebook එකේ අපේ මොන හරි ෆොටෝස් අනවශ්‍ය විදියට දාලා බ්ලැක්මේල් කරන්න හදන ඔය වගේ දෙයක් කියලා. ඒක සයිබර් සිකියුරිටි වලට දාලා තමයි අපි කතා කරන්නේ. එතකොට එන්න ඒ ඉන්සිඩන්ට්ස් මැනේජ් කරන්න සහ ඒ ඉන්සිඩන්ට්ස් ගැන හොයා බලන්න සහ ලංකාව ඇතුළතදී තිබෙන පහුගිය කාලේ මේ ගවර්න්මන්ට් සර්වර්ස් වලට සිද්ධ වෙච්ච නැත්නම් මේ හැකින් ඒ වගේ දේවල් සිද්ධ වුණා නම් ඒ සියලු දේවල් මොනිටර් කරන්න මැනේජ් කරන්න ලංකාවේ තියෙන ආයතනයක් අපි ඔකට කියනවා SLCERT කියලා. ශ්‍රී ලංකා Computer Emergency Readiness Team. National Center for Cybersecurity in Sri Lanka, as our objective is to create a resilient and trusted cybersecurity ecosystem that will enable Sri Lankan citizens, business and government to realize the benefit of digitization. ගොඩක් වෙලාවට මේ ගවර්න්මන්ට් එකටත් මෙයාලා සපෝට් එක දෙනවා. ඒකට මෙන්න මෙයාලගේ තියෙන ෆීචර්ස් බලන්නකෝ. Digital forensics, develop information and security capabilities, staff ලට මෙයාලා training programs උත් කරනවා. right? ඊට අමතරව බැලුවොත් මෙන්න මේ report incident කියන තැනට ගිහිල්ලා ඔන්න මෙතන තියෙනවා hotline number එකක් එයාලගේ 101 social media related මොනවා හරි අර මං කිව්වා වගේ blackmails මොනවා හරි හිම ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ social media කියලා මෙන්න මේ තියෙන මේ email එක through ඔයාගේ details ටික ඒකට දෙන්න ඕනේ. general security incidents මොනවා හරි තියෙනවා නම් ඔයාගේ website එකකට ඔයාගේ personal server එකකට ඒ වගේ දේවල් වලට attack එකක් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් මේකේ general security incidents වලින් දෙන්න ඕනේ. මේ දෙක පාටලවා ගන්න නැතුව දෙන්න ඕනේ. social media වැරදිලාව general එකේ දාන්න එපා. එතකොට මෙයාලා ඒ ගැන සොයා බැලීමකට ලක් කරනවා. හැබැයි ඉතින් පොලිසියෙන් කෙරෙන්න ඕනේ රාජකාරී මෙයාලකින් කරන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. සමහර දේවල් වලට අපි මේකට කියන්න ඕනේ. එතකොට ඊට කලින් අපි පොලිසිය පැමිණිල්ලක් හරි එහෙම මොනවා හරි මේ පැත්තේ ලීගල් ඇක්ෂන් එකක් අපි ගන්න අවශ්‍යයි. ඒවත් එක තමයි මේ report incidents ගැන අපි කතා කරන්නේ. social media වෙනම සහ general security incidents වෙනම. ලංකාවේ දැන් කාලයක් තිස්සේ පැවතුන එකක් ගොඩක් අය මේක දන්නේ නැහැ. ඊට අමතරව මෙයාලා ගොඩක් වෙලාවට ලංකාවේ දැනුවත් කිරීම කරනවා. මේ ATM කාඩ් එක වෙන කෙනෙක්ට කියන සල්ලි ගන්න එපා. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් සම්බන්ධව පොඩි පොඩි වීඩියෝස් පවා සමහරලාට මෙයාලා හදලා TVs වල ඊළඟට Facebook වල සහ YouTube වල ගොඩක් වෙලාවට මෙයාලා ෂෙයා කරනවා. ඊට අමතරව ලංකාවේ ගවර්න්මන්ට් එකේ තියෙන සියලුම සර්වර්ස් සහ ඒ දේවල් ගැන සිකියුරිටි එක චෙක් කරන්න බලන්න සහ ඒ ඉන්සිඩන්ට්ස් ගැන ඒවට ඉමීඩියට්ලි සපෝට් කරන්න තමයි මේ SL CERT එහෙම නැත්නම් ශ්‍රී ලංකා CERT CC කියන ආයතනය හැදිලා තියෙන්නේ. right? ඉතින් ඔන්න ඒ ගැන මතක තියාගන්න. අපි ඉස්සෙල්ලා කතා කරා සයිබර් සිකියුරිටි ගැන මුළු ලෝකෙම අපිට ප්‍රිවෙන්ට් කරන්න පාවිච්චි කරන්න මොනවද ටූල්ස් ඔය වගේ ගොඩක් දේවල්. right මම මෙතනදී පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගිහිල්ලා කතා කරා කොහොමද ලංකාව ඇතුලේ අපිට සයිබර් සිකියුරිටි වලට මොනවා හරි අවශ්‍ය වුණොත් සයිබර් ඉන්සිඩන්ට් එකක් ආවොත් ඒකෙදී අපි කොහොමද කරන්න කියන එක. right ඉතින් අවසාන වශයෙන් අපි ওই ටික තමයි කතා කරන්න
බලාපොරොත්තු වුණේ. එතකොට රමේෂ මං හිතන්නේ කියන්නේ නැති මේකේ කොහොමද අපි එක්සෑම්ස් ටික කරලා සර්ටිෆිකේට් එක ගන්න කියන එක. මොනවා හරි ගැටලු තියෙනවද තව? සෙෂන් එක සම්බන්ධ ගැටලු තියෙනවා නම් ගෲප් එකේ දාන්න ප්‍රශ්නයක් නෑ. ඒ ඇරෙන්න මේ අවස්ථාවේදී සෙෂන් එක එන්ඩ් කරන්න කලින් දැනගත යුතු දේවල් මොනවද ටිකක් තියෙනවද? මොකද සෙෂන් එක එන්ඩ් කරායින් පස්සේ ආයි අහන්න විදියක් නැති හින්දා. රයිට් ඉතින් මුකුත් ප්‍රශ්න නෑ කියලා තමයි දැනෙන්නේ නම් රයිට් එහෙමනම් අපි සෙෂන් එක වයින්ඩ් අප් කරමු. ඊට පස්සේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ එක්සෑම් එක ලියන විදිය ගැන එහෙම නැත්නම් එක්සෑම් එකට එන්රෝල් වෙන විදිය රයිට් ඒ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් අපේ ගෲප් එකත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. රමේෂ් සර් හරි මම හරි අපි දෙන්නගෙන් කෙනෙක් ඒ ක්වෙස්චන් එකට පුළුවන් තරම් ඉක්මනට ඒකට දාපු සැනින්ම අපිට සමහරලාට උත්තර දෙන්න බැරි ඒ මොකද අපි ළමයි එක වැඩ කරනවා ලෙක්චර්ස් වල ඉන්න හින්දා ඉතින් හැකි ඉක්මනින් අපි ඒවට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. හෙට දවසේදී මම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලට මේ ටික ඔක්කොම බලලා කම්ප්ලීට් කරගන්න පුළුවන්. රයිට්. එහෙමනම් හැමෝටම good night. ඒ වගේම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අද දවසේම අපේ සෙෂන් එක ඉවරයි. මේකේ ලෙසන් 5ක් කියලා නැහැ. මේකේ සෙෂන්ස් 4යි සාමාන්‍යයෙන් තියෙන්නේ. අවසානයේ ලොකු දේවල් ටිකක් කතා කරන්න නැහැ. එහෙනම් හැමෝටම thank you.